ස්වර්ණ සංඝ සිනමා සම්මාන උළෙලේ 1989 සඳහා හොඳම නළුවා ලෙස සම්මාන දිනාගන්නේ කැඩපතක ඡායා චිත්‍රපටයේ ධනරත්න ලෙස රංගපෑ විජය කුමාරතුංග. මේ ප්‍රියතිලක බාප්පනේ අද ඩොප් වෙලා දාවේ. පුතා මෙතන යන්න. නෑ. උඹත් ඔහම හිටපන්. ඔය ළමයා අතෑරපන්. නෑ. මොහොම හිටපන්. බර බල්ලා. ඔබේ අත්පොලසම කවදා හමාර වේදයි හිතා ගැනීමට අසීරුයි. ඔබ කොතෙක් අත්පොලසම් ගැසුවත් විජය කුමාරතුංගයන් දැන් සජීවී ලෙස මේ වේදිකාවට සම්ප්‍රාප්ත වන්නේ නැහැ. නමුත් විජය කුමාරතුංගයන් මේ චිත්‍රපටය තුළ මෙහෙය වූ වසන්ත ඔබේසේකරයන් දැන් ඔබ හමුවේ විජය කුමාරතුංගයන් වෙනුවෙන් මේ සම්මානය ලබා ගැනීම සඳහා වචනයක් කතා කිරීමට අවශ්‍යයි ගෞරවනීය වසන්ත. මම ඔබෙන් කිසිවක් අහන්නේ නැහැ. විජය කුමාරතුංගයන් ගැන වචනයක් දෙකක් පවසන්න. මම විජයට පොරොන්දු වුණා මේ චිත්‍රපටය කරනකොට මම කොහොම හරි ඒ වර්ෂයේ හොඳම නළුවා කරනවා කියලා. ඒකට ඔව් කැප වෙලා අධික මහන්සියෙන් වැඩි කෙරුවා. ඔහු චිත්‍රපටය පිට වෙනකම් බලාගෙන සිටියා. මුත් අවස්ථාවක් හම්බුනේ මට අතිශයින් වේගකාරී අවස්ථාවක්. බොහොම ස්තුතියි විජය කුමාරතුංගයන් වෙනුවෙන් ඔබ ඉදිරිපත් වීම ගැන. ඔබට ස්තුතිවන්ත වෙනවා.